මේ ෆ්‍රිජ් එකේ ඇලුණු මේ චූටි මැග්නට් ඒවා සරලම අලංකාරයක් විතරක්ම නෙමෙයි. ඒවා අපි ගිය ගමන්වල අපේ ජීවිතේ ගත්ත මතකවල සම්භාරයක්. හැම මැග්නට් එකක්ම එක නගරයක්, එක රටක්. එතන අපි hina වුණ මොහොතක්. හරිම නිහඬව ගිය පාරක්. නැත්තම් ආයිත් යන්න හිතෙන තැනක්. ලෝකේ විවිධ තැන්වලින් එකතු කරගත්ත මේ කුඩා කැබලි අපේ ජීවිතේ ලොකුම ගමන් සිතියමක් වගේ මෙතන එකට බැඳිලා තියෙනවා. ඉහළම තීරුවේ තියෙන්නේ අපේ මුල්ම ජපන් ගමන. ඒක ආරම්භයක් විතරයි. අපි හිතාගන්නත් බැරි විදිහට හිතට ලං වුණු රටක්. ඒකෙන් පස්සේ ලෝකෙ තවත් තැන්, තවත් කතා, තවත් මතක මේ අතරට එකතු වුණා. ඒත් කොහොම හරි මේ ගමන් අතරට අපි ආයිත්ම ආපහු ජපානයට ගියා. පහළ තීරුවේ තියෙන අපේ දෙවනි වරට ජපානයේ ගිය මතක. ඇයි අපි ආයිත් ජපානයට ගියේ? සමහර තැන් තියෙනවා එක පාරක් ගියාට හිත පිරෙන්නේ නැති. එක පාරකින් ආවරණය කරගන්න බැරි තරම් සුන්දර තැන් ගොඩාක් තියෙන. ඉතින් ආයෙත් යන්න හිතෙන අපේම වගේ දැනෙන තැන් තියෙනවා. එහෙම තැනක් තමයි ජපානේ. ඉතින් ඒ දෙවනි ගමනේ කතාව ඔබත් එක්ක බෙදාගන්නයි යන්නේ. සුපුරුදු විදිහටම මේ පාරත් පිටත් වෙන්නේ ක්වීන්ස්ටවුන් ඉන්ටර්නැෂනල් එයාපෝට් එකකින්. ඉතින් එකම වෙනස තමයි මේ පාර ටිකක් උදෙන් අපි පිටත් වෙනවා. උදේ 7ට තමයි ෆ්ලයිට් එක තියෙන්නේ සිඩ්නි වලට. ඉතින් ඒක නිසා පාන්දර 4:00 විතර අපි ආවා. ඉතින් වෙනදා ක්වීන්ස්ටවුන් වලින් ටේක් ඔෆ් කරනකොට පේන ලස්සන නම් අද පේන්නේ නැහැ ලොකුවට. නමුත් පල්ලෙහා ලේක් එක ටිකක් ලාවට වගේ පේනවා. ඉතින් බලන්න ක්වීන්ස්ටවුන් අහසේ සන් රයිස් එක කොච්චර ලස්සන්ට පේන පැහැදිලි දවසක්ද කියලා. මේ ඔයගලන්ට පහලින් පේන්නේ සිඩ්නි නගරය. අපි දැන් සිඩ්නි වලට ලෑන්ඩ් කරන්නයි හදන්නේ. ඔයගොල්ලෝ දන්නවද ඈතින් ටේක් ඔෆ් කරන ෆ්ලයිට් එක කවුද කියලා? ඒ තමයි QF143 කොන්ටාස් ගුවන් සේවයට අයිති ෆ්ලයිට් එකක්. මේ කියන්නේ ඕක්ලන්ඩ් වලට. ඉතින් good morning. ආයිබෝන් ඉන්නේ සිඩ්නි ඉන්ටර්නැෂනල් එයාපෝට් එකේ. මෙතනට ඔයගොල්ලෝ ඉක්මනට දැක්කේ කොහොමද නිව්සීලන්තේ ඉඳන් සිඩ්නි වලට ආවේ කියන එක. අපි පෙන්නන්න ලොකු දෙයක් තිබුණේ මොකද ගොඩක් පාන්දර ආවේ. පාන්දර 2ට විතර පිටත් උනේ. ඉතින් දැන් තමයි එලියක් දැක්කේ. අපි ගමන වැටලා තියෙන්නේ ක්වීන්ස්ටවුන් ඉඳලා සිඩ්නි ඉඳලා ටෝකියෝ වල මේ පාර හනේඩා එයාපෝට් එකට තමයි ප්ලෑන් කරන්නේ. ඉතින් චෙරි බ්ලොසම් නැත්තම් සකුරා තමයි අපේ ටාගට් එක. සකුරා තියෙන හැම තැනටම යන්න බලාපොරොත්තු වෙනවා. රැඳිලා ඉන්න බ්ලොග් එකත් එක්ක අපි ඉක්මනට ජපානයට යන බ්ලොග් එක බලමු. නැත්නම් ජපානයට ලෑන්ඩ් කරන දවසක අපි ඉක්මනට බලමු කොහොමද යන්නේ කියලා. එතනින් එහාට අපි විස්තරාත්මක බ්ලොග් සීරීස් එකක් මේ පාරක් බලමු. සිඩ්නි කියන්නේ ඕස්ට්‍රේලියාවේ කාර්ය බහුලම ගුවන් තොටුපළ. ඉතින් මේ කාර්ය බහුලත්වයේ හින්දාම තවත් ජාත්‍යන්තර ගුවන් තොටුපළක් වෙස්ටර්න් සිඩ්නි ඉන්ටර්නැෂනල් එයාපෝට් නමින් මේකට ටිකක් ඈතින් මේ දවස්වල ඉදිවෙමින් පවතිනවා. ඉතින් වාර්ෂිකව මිලියන 42ක් විතර පැසෙන්ජර් ට්‍රැෆික් එකක් හැන්ඩල් කරනවා මේ ජාත්‍යන්තර ගුවන් තොටුපළ. ඒ වගේම ඕස්ට්‍රේලියාවේ දජේ රැගෙන යන ගුවන් සේවය නැත්නම් මේ ෆ්ලැග් කැරියර් නැෂනල් එයාලයින් එක වන කොන්ටාස් එකට නවාතැන වෙන ප්‍රධානම නවාතැනක් වෙන්නේ සිඩ්නි. ඉතින් සිඩ්නි ඉඳලා නරීත වලට ෆ්ලයි කරන්නේ නැහැ. සිඩ්නි ඉඳලා ඩිරෙක්ට් ෆ්ලයිට්ස් තියෙන්නේ හනේඩා වලට විතරයි. ඉතින් ඕගලන්ට පේනවාද මේ ෆ්ලයිට් එකට සම්බන්ධ වෙලා තියෙනවා ඩැනටා කේටරින් කියලා කන්ටේනර් එකක්. ඉතින් මේ ඩැනටා කේටරින් කියන්නේ එමිරේට්ස් සමාගමට අයිති කේටරින් ප්‍රොවයිඩර් කෙනෙක්. ඉතින් මේගොල්ලෝ ලොකේෂන් 60ක විතර ඔපරේට් වෙනවා. ගොඩක් රසවත් කෑම අපිට සපයන්නේ මේ ඩැනටා කේටරින් එකෙන් අපේ ජපාන් යන ගමන පුරාවටම. ඉතින් මේක තමයි අපිව ජපානයේ හනේඩා වලට ගෙනියන කොන්ටාස් QF59 එයාබස් A330 ගුවන් යානය. මේ පේන ගුවන් යානය මේ සුදු පාටින් තියෙන ලස්සන ගුවන් යානය තමයි අපිව හනේඩා එයාපෝට් එක වෙනකන් ගෙනියන්නේ.
ඉතින් මේකේ ඉකොනොමි ක්ලාස් එක ගත්තොත් සීට් කන්ෆිගරේෂන් එක 242 විදිහට තමයි තියෙන්නේ. මගින් 250ක් විතර ගෙනියන්න පුළුවන් ගුවන් යානයක් තමයි මේක. ඉතින් ලොං හෝල් ෆ්ලයිට් එක්ස්පීරියන්ස් එක ෂෝට් හෝල් වලට වඩා කොන්ටස් වල ලොකු වෙනසක් තියෙනවා. ඉතින් අපි ඉක්මනට යමු හනේඩා එයාපෝට් එකට. ඉතින් ටෝකියෝ යනකම් තමයි මේ ආසාවෙන් බලාගෙන ඉන්නේ. Please ensure that all your in-cabin bags are placed either under the seat in front of මෑෂ් පොටටෝයි බීෆුයි තියෙන ඩිෂ් එකක් තමයි මම ලන්ච් එක විදිහට ගත්තේ. ඉතින් මේ කෑමේ ලොකු වෙනසක් තියෙනවා. මම කලින් කිව්වත් වගේ අපි ක්වීන්ස්ටවුන් ඉඳලා සිඩ්නි ආපු ෆ්ලයිට් එකේ කෑමත් එක්ක බලද්දි පැය 9ක ගමනකින් පස්සේ අපේ ගමනාන්තයට ලං වුණා. ඉතින් මේ පහලින් පේන්නේ ලෝකේ තියෙන විශාලම නගරය ටෝකියෝ. ටෝකියෝ කියන්නේ ලෝකේ තියෙන විශාලම මෙට්‍රොපොලිටන් ඒරියා එක. ඒ වගේම ලෝකේ තියෙන වැඩිම ජනගහනයක් ඉන්න මෙට්‍රොපොලිටන් ඒරියා එක. ටෝකියෝ ප්‍රධාන වශයෙන් අපි කොටස් දෙකකට බෙදෙනවා. එකක් තමයි ටෝකියෝ මෙට්‍රොපොලිටන් ඒරියා එක සහ ග්‍රේටර් ටෝකියෝ ඒරියා එක. ඉතින් මේ ටෝකියෝ මෙට්‍රොපොලිටන් ඒරියා එකට ප්‍රධාන වශයෙන් කෙන් එහෙමත් නැත්නම් ප්‍රිෆෙක්චර්ස් 4ක් අයිති. ටෝකියෝ, චිබා, කනගාවා සහ සයිතමා. ඉතින් මේ ටෝකියෝ ග්‍රේටර් ටෝකියෝ ඒරියා එකට තවත් ප්‍රිෆෙක්චර්ස් නැත්නම් කෙන් 3ක් අයිති. ඒ තමයි ගුන්මා, ටොචිගි සහ ඉබරාකි. ඉතින් මේ කෙන් 7 එකතුව මිලියන 38ක ජනගහනයකට නවාතැන් වෙනවා. ඉතින් මිලියන 38ක ජනගහනය කොච්චරක්ද කියලා කියනවා නම් මුළු නවසීලන්තේම ඉන්නේ මිලියන 5 වගේ ජනගහනයක්. ඉතින් ඒ වගේ කීප ගුණයක් ටෝකියෝ වල විතරක් ඉන්නවා. Airport Tokyo, where the time is 2 minutes to 8. You must remain seated until the aircraft arrives at the terminal and the captain has switched off the seatbelt sign. If you are continuing on this evening, we do wish you a very pleasant and safe onward journey, and if you are returning home, a very warm welcome. And for those of you who are visiting this truly marvellous country, I'm sure you'll have a very memorable time. 皆様、長らくのご搭乗ありがとうございました。当機はただいま東京羽田国際空港に到着いたしました。本日は3月19日、現地時刻は午後。See you again. Bye bye. Good night. Thank you. Goodbye. ජපානය එහෙමත් නැත්තම් හිරු නැගෙන රාජ්‍ය. ඉතින් මේ තේරුමෙන් තමයි ජපානයට ජපන් භාෂාවෙන් නිහොන් එහෙමත් නැත්තම් නිප්පොන් කියලා කියන්නේ. ඉතින් ජීවිතේ බලන්න ආසාවෙන් ඉන්න පාරාදීසයක දෙවනි ආගමනය. ඉතින් ජපානයට ආපු ගමන් දකින පළවෙනි දර්ශනය බලන්නකො. මේ පුද්ගලයා හැම බෑග් එකක්ම පහත් වෙලා අතින් අල්ලනවා. ඒක අර ගැට්ටේ වැදිලා ඩැමේජ් වෙයි කියලා. ඉතින් මේ වගේ සැලකිල්ලක්, මේ වගේ ආරක්ෂාවක්, මේ වගේ පිළිවෙලක් තියෙන තවත් රටක් කොහෙද? ජපානය ඇරෙන්න. අපි ඉංග්‍රීසියෙන් කියනවා this is so Japanese කියලා. නැත්නම් ජපන් වලින් කියනවා නිහොන් රශීනේ කියලා. ජපානය ගෙවන පළවෙනි දවස අපි යන්න හදන්නේ නික්කෝ පැත්තට. නික්කෝ කියන්නේ ටෝකියෝ ඉඳලා බැලුවොත් ටිකක් උතුරට වෙන්න පිහිටලා තියෙන්නේ. ඉතින් නික්කෝ හරි ප්‍රසිද්ධයි යුනෙස්කෝ ලෝක උරුමයන් වන දේවස්ථාන කීපයකට. ඉතින් මේකෙන් ෆුත්‍රාසන් දේවස්ථානය වගේම තෝෂුකු දේවස්ථානය හරිම විශේෂයි. ඒ වගේම නික්කෝ හරිම ප්‍රසිද්ධයි දියඇලි වලට. දියඇලි රාජධානියක් තමයි නික්කෝ කියන්නේ. ඉතින් නික්කෝ වල කෙගන් දියඇල්ල ටෝකියෝල තියෙන උසම දියඇල්ල. ඉතින් මේක බලන්නත් අපි යන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් මෙතන මම ටෝකියෝ කියලා කිව්වේ ටෝකියෝ වලට අයිති කෙන් 7ම සලකලා. ඔගොල්ලෝ දන්නවද මේ පාලම යටින් ගලන ගංගාවේ නම? ඒක තමයි තෝන් ගංගාව. ඉතින් මේ තෝන් ගංගාවෙන් තමයි සයිතමා කෙන් එක සහ ගුන්මා කෙන් එක වෙන් වෙන්නේ. ඉතින් අපි සයිතමා පැත්තේ ඉඳලා මේ ගුන්මා පැත්තට යන ගමන්. හැබැයි ගුන්මා වල නෙමෙයි නික්කෝ තියෙන්නේ. නික්කෝ තියෙන්නේ ටොචිගි කියන කෙන් එකේ.
ගුන්ම කෙන්න එකේ ටික දුරක් ගියාට පස්සේ තමයි අපි ටොචිගි කෙන්න එකට මාරු වෙන්නේ. අපි මේ ආවේ නික්කොවල තෝෂුගු කියන දේවස්ථානයට. අපි ඇතුළට ගිහිල්ලා බලමු මොනවද මෙතන බලන්න තියෙන දේවල් කියලා. නික්කොවල තියෙන මේ තෝෂුගු කියන දේවස්ථානය ටොකුගාවා ලෙයසු කියන හමුදා පාලකයට තමයි කැප කරලා තියෙන්නේ. ඉතින් මේකේ තියෙන එක සුවිශේෂී ස්ථානයක් තමයි මේ නෙමුරි නෙකෝ එහෙමත් නැත්නම් ස්ලීපින් කැට්. අපි දන්නවා ජපන් භාෂාවෙන් නෙකෝ කියන්නේ පූසට. ඉතින් මේ ස්ලීපින් කැට් චිත්‍රය තියෙන්නේ ශ්‍රයින් එකේ ඉනර් ශ්‍රයින් එකට එන්ටර් වෙන තැනම. අපි මේ යන්නේ ප්‍රධාන දේවස්ථාන ගොඩනැගිල්ල සහ 5 ස්ටෝරි පගෝඩා එක තියෙන තැනට. මේ පේන්නේ ශ්‍රයින් එකේ තියෙන තට්ටු 5ක නැත්නම් ලෙවල් 5ක පගෝඩා එක. ඉතින් ලෙවල් 5ක පගෝඩා එක බුදුදහමේ එන පංචමහා බලවේගයන්ගේ සංකේතයක්. ඒවා තමයි අහස, පොළව, ගින්න, සුළඟ සහ ජලය. ඉතින් ලෙවල් 5 පගෝඩා ජපානයේ හැම තැනම වගේ අපිට දකින්න ලැබෙනවා. 1650 ඉදිවුණ මේ පගෝඩා එක 1880 නැවත ඉදි කරලා තියෙනවා විනාශ වුණ නිසා. ඉතින් මේ ප්‍රධාන දේවස්ථාන ගොඩනැගිල්ල මේක සහ මේ ඔයගලන්ට දැන් පේන ප්‍රධාන දේවස්ථාන ගොඩනැගිල්ල ජපානයේ අනිත් දේවස්ථාන වලට වඩා හරිම සුවිශේෂී. ඉතින් වෙනත් දේවස්ථාන ලීයෙන් ඉදි වෙද්දි මේක ස්වර්ණ පත්‍ර වලින් තමයි අපි ගෝල්ඩ් ලීෆ් කියලා කියනවා. ඒ වගේන් තමයි ඉදි වෙලා තියෙන්නේ. ඒ හතම මාසන් හතම. ඒ යනයි හතරම යනවා. ඔගොල්ලෝ දන්නාද අපේ මල්ලි මොනවා ගැනද කිව්වේ කියලා. ඉතින් මේ නික්කෝ ප්‍රදේශය අවට ශ්‍රයින්ස් 7ක් තියෙනවා කියලා තමයි ඒ කිව්වේ. ඒ මේ යුනෙස්කෝ ලෝක උරුම කලාපය ශ්‍රයින් 7කින් බැඳිලා තියෙනවා. මේ 7න් ප්‍රධානම වෙන්නේ මේ අපි දැන් ඉන්න නික්කෝ තෝෂුගු දේවස්ථානේ, ඒ වගේම ෆුත්‍රාසන් මීට ටිකක් එහායින් තියෙන්නේ, ඒ වගේම රින්නොජි ටෙම්පල් එක සහ තයියුනි කියන දේවස්ථාන. ඉතින් මේ 7න් ගොඩක්ම වැදගත් වෙනවා. ඇත්තටම අනිත් 3 ගත්තොත් ඒ 3 මේ දේවස්ථාන ඇතුලේ පිහිටලා තියෙන ශ්‍රයින්ස් කීපයක්. ඉතින් මෙහෙම තමයි මේ 7 හැදෙන්නේ. දන්නවද අපි මේ ගල්පඩි 200ක් මේන් ශ්‍රයින් එකේ ඉඳන් උඩට නැගගෙන එතන ඉඳන් මීටර් 100ක් උඩට යන්නේ මොකටද කියලා. ඉතින් මේ අපි යන්නේ ටොකුගාවා ලෙයසු සාමයෙන් සැතපීලා ඉන්න. එයාගේ සොහොන බලන්න නැත්තම් එයා සැතපීලා ඉන්න තැන තියෙන ස්මාරකය බලන්න. මේකත් කුඩා පගෝඩා එකක ආකෘතියට තමයි ඉදි වෙලා තියෙන්නේ. ඉතින් මේ ඔයගලන්ට පේන්නේ මේ ලෝකඩ සහ රණින් නිම වුණු ඒ ස්මාරකය. ඉතින් මේ මාර්ගය නැත්නම් මේ පඩි සහිත මාර්ගය පටන් ගන්නේ මතකද මං කලින් කිව්වා ස්ලීපින් කැට්. ඉතින් ඒ ස්ලීපින් කැට් ඉන්න තැන ඉඳන් තමයි පටන් ගන්නේ. දේවස්ථානයේ ඉඳලා හරියටම මීටර් 100ක් විතර උඩින් තමයි මේක පිහිටලා තියෙන්නේ. මොන කියවන්කෝ? මේ වගේ එන සයිස් එකක් තියෙනවා නාරා. අට වඩා ඉන්නේ එන සයිස් එකේ. නම ලොකුයි. හැබැයි අපි බලාගත්තනේ කොහොමද නික්කෝ සිටි එක මැදින් අපි මේ යන්නේ අද දවසේ ගමනාන්තයට. අද දවසේ ගමනාන්තය තමයි කෙගන් දියඇල්ල. ටෝකියෝ වල තියෙන උස්සම දියඇල්ල. ඉතින් මෙතන ටෝකියෝ කිව්වහම කෙන් 7ම එකතු කරලා තමයි කියන්නේ ටෝකියෝ වල උස්සම දියඇල්ල කියලා. අපි ගිහින් බලමු කෙගන් දියඇල්ල කොයි වගේද කියලා.
චුෂෙන්ජි ලේක් එකෙන් පටන් අරගෙන මීටර් 97ක් පහළට ඇද වැටෙන මේක තමයි නික්කෝ වලට ආභරණයක් බඳු කෙගන් දියඇල්ල. නන්තායි කන්දේ ගිනි හුස්මෙන් ඉපදිලා ලේක් චුෂෙන්ජියේ හදවතින් එළියට පැන්න ජල රේඛාවක් බඳු ලස්සන දියඇල්ලක්. සරත් ඍතුවට තමයි මේ දියඇල්ල ගොඩක්ම ලස්සන රතු කහ පාට වුණු කොළ අතරින් ලැජ්ජාවෙන් පහළට වැටෙද්දී හුළඟට හිමීට රහසක් කියනවා වගේ. කෙගන් දියඇල්ල කියන්නේ නිකම්ම නිකං වතුර පහළට වැටෙන තැනක් නෙමෙයි. ඒක හිතට වැටෙන සුන්දර හැඟීමක්. ඉතින් දන්නෙම නැතුව හවස් වරුවත් වෙලා ඉතින් කෙගන් ඇල්ලෙන් පියවරක් පස්සට ගන්න වෙලාව ඇවිල්ලා. ජපානයේ කියන මේ සුන්දර පාරාදීසේ හෙට අපි අහන්න යන්නේ තවත් ලස්සන ගීතයක්. ඒ තමයි මවුන්ට් ෆූජි ගීතය. හෙට උදේ වැටෙන ආලෝකයත් එක්ක අපේ ගමන ආරම්භ වෙන්නේ මවුන්ට් ෆූජි බලන්න. කෙගන් ඇල්ලෙන් වැටෙන වතුර බින්දුවක් ගානේ අපේ මතකේ රැඳිලා තියෙනවා වගේ. ඒ වතුර බින්දු මතකය හෙට ෆූජි කන්දේ මීදුමක් වෙලා අහසට නැගේවි. කලින් කිව්වා වගේ අපි යන්නේ මවුන්ට් ෆූජි වලට. ඉතින් මවුන්ට් ෆූජි පැත්තට යනකොට නැත්නම් මවුන්ට් ෆූජි බලන්න පුළුවන් තැන් ගොඩාක් තියෙනවා ජපානයේ ඒ ප්‍රදේශයේ. ඉතින් අපි තෝරගත්ත තැන තමයි චුරෙයිතෝ පගෝඩා එක සහ කවගුචිකෝ ලේක් එක. ගමන පටන් ගත්තේ ඉචිකාවා ඌනෝ වලින්. ඉතින් ඉචිකාවා ඉඳලා කවගුචිකෝ පැත්තට යනකොට අපි සිටි එක මැද්දෙන් තමයි යන්නේ. ඉතින් ලෝකේ තියෙන ලොකුම සිටි එක මැද්දෙන් තමයි මේ අපි යන්නේ ටෝකියෝ සිටි එක. හරියටම කියනවා නම් මේ හරියට කියන්නේ නිහොම්බෂි කියලා. නිහොම්බෂි වලත් ඉචි චෝමේ එකේ ඉචි නැත්තම් පළවෙනි චෝමේ එකේ පළවෙනි කොටස ප්‍රදේශයෙන් තමයි අපි යන්නේ. ඉතින් ලෝකේ රෙන්ට් එක අතින් ඉතාම ගණන් ප්‍රදේශයක් තමයි මේ නිහොම්බෂි කියන ඒරියා එක. ඉතින් අපි පහු කරගෙන සිටි එක පහු කරගෙන අපි ඉක්මනට යමු කවගුචිකෝ ලේක් එක නැත්තම් චුරෙයිතෝ පගෝඩා එක මේ දෙක තියෙන දිශාවට. ලාවට මිස් එක නැද්ද? ඒ පායන දවස්වල උදේ පොටක් තියෙනවා නේද ඒක? අන්න අර කෙලි පේන්න ඕන වගේ පූජිනේ? මොකද? පවමයි කියලා එළවෙත් කියනවා. ඉතින් පවමයි චේතනා මුල් වෙන්න ඕනේ පවට. අම්මේ මල් කැල්ල කන්න රහයි. අද එක ගන්න ඒවයි කඩේකට. එපා එපා. මට තමයි යන්න උඹට විතර ගන්න වෙන්නේ. මට විතර යන්න වෙන්නේ ඉතින්. අයියෝ රහයි. සුෂි. චිකන් මේ සුෂි කියලා චිකන් කන්න එපා. සුෂි කන්න. නෑ සුෂි කියලා සුෂි කන්න. මේ තියෙන මොනවද දන්නවද? බෙදපු චිකන් එක දාලා තියෙන සුෂි එකද? ඒ සුෂි කන්සෙප්ට් එක නාස්ති කරලා තියෙනවා. ඒ සුෂි නෙමෙයි. ඒ ටෙම්පුරා. ඒ ටෙම්පුරා. ටෙම්පුරා එහෙම තියෙනවා. වෙනවත් තියෙනවා අර සුෂි කඩවල ටෙම්පුරා තියෙනවා. ඒ උනාට ඒක මේ නින්දාවක් නේ සුෂි වලට කරන. අර සෝස් එකයි අර මේකයි මේ දාගත්තම ලස් මේ හොඳ රහයි. දන්නවද මේ දකුණු පැත්තෙන් තියෙන උස බිල්ඩින් එක මොකක්ද කියලා? ඒ තමයි අපේ ළමා කාලේ හැඩ කරපු සුන්දර සන්නාමයක හෙඩ්ක්වාටර්ස් එක. ඒ තමයි කැසියෝ. ඉතින් කැසියෝ කිව්වහම කැසියෝ කැල්කියුලේටර්ස් ඒ වගේම කැසියෝ වොච් අපේ ළමා කාලේ තිබ්බ සුන්දර හීන. ඉතින් කැසියෝ හෙඩ්ක්වාටර්ස් එක තමයි පහු කරන්නේ මේක තියෙන්නේ ශිබූයවල. ඔත්සුකි ප්‍රදේශය පහු කරගෙන චෝ එක්ස්ප්‍රස් එකේ අපි එක්සිට් එකක් ගන්නවා කවගුචිකෝ රූට් එකට. ඉතින් මේ එනකොට සුරු ප්‍රදේශයේදී තමයි අපිට මේ ලස්සන view එක පේන්නේ. මේක තමයි පළවෙනියට අපිට ෆූජි ළඟට මේ විදිහට පේන තැන. මෙතන ඉඳන් මේ රූට් එක දිගටම අපිට ෆූජි ටික ලං වෙලා පේනවා. ඕගොල්ලෝ ආවේ හරි දවසක නම්. මොකද්ද මම හරි දවසක කියලා කියන්නේ?
හරි දවසක කියන්නේ මේකයි. ඇවරේජ් ගත්තට පස්සේ අවුරුද්දට දවස් 80යි මවුන්ට් ෆූජි හරියට පේනවා කියලා කියන්නේ. ඉතින් ඒක නිසා මවුන්ට් ෆූජි ට්‍රිප් එකක් ඔයගොල්ලෝ කොහේ ඉඳන් ගියත්, වෙන රටක ඉඳන් ගියත්, ටෝකියෝම ඉඳන් ගියත් හරියට ප්ලෑන් කරගන්න ඕනේ. මොකද ඒ පැත්තට ගිහිල්ලා වැඩක් නැහැ ෆූජි පේන්නේ නැත්තම්. ඉතින් මේකට ගොඩක් උපකාර වෙන වෙබ්සයිට් එකක් තමයි Is Fuji Visible කියලා කියන්නේ. මම මේකේ ලින්ක් එක පහලින් දාන්නම්. ඉතින් මේ වෙබ්සයිට් එකෙන් දවස් 8ක ප්‍රෙඩික්ෂන් එකක් ඔයගලන්ට දෙනවා ෆූජි කන්දේ විසිබිලිටි එක ගැන. මේක හොඳටම විසිබල් නම් විසිබල් කියලා, විසිබල් නැත්තම් barely visible නැත්තම් not visible කියලා ඒගොල්ලෝ රෑන්ක් කරලා තියෙනවා. මේකේ ස්කෝර් එකක් බලන්න ඕනේ. ස්කෝර් එක 10 ඉඳලා 0 දක්වා තමයි ස්කෝර් එක පැතිරෙන්නේ. ඉතින් 10 කියන්නේ ගොඩක් හොඳ ස්කෝර් එකක්. අපි මේ යන දවසේ 10 තමයි ස්කෝර් එක තිබුණේ. ඒ වගේම මතක තියාගන්න මේ ස්කෝර් එක නිතර වෙනස් වෙනවා. ඒක නිසා දවස් 3කට විතර කලින් තමයි හරිම ප්‍රෙඩික්ෂන් එක ඕගලන්ට ගන්න පුළුවන්. කවගුචිකෝ එක්ස්ප්‍රස් වේ එකේ ඉස්සරහට ඇදෙද්දී හුළඟට අහස හෙමින් විවර වෙද්දී මේ ඉස්සරහ පේන සුන්දර නිහතමානී සිරස ජපානයේ හදවතටම ලියලා තියෙන නමක්. ඒ තමයි ෆූජි නැත්නම් ෆූජි සන්. හිමෙන් ආවරණය වුණු මේ ශිඛරය අහසේ සුදු වලාකුළු අස්සෙන් දිලිසෙනකොට හුදෙක්ම මේක කන්දක් නෙමෙයි කාලයත් එක්ක ගලාගෙන යන කලාකෘතියක් වගේ. කවගුචිකෝ මාර්ගයේ අපි මේ ගමන් කරන පාර හරියට නිකන් අතීතයත් වර්තමානයත් සම්බන්ධ කරන නදියක් වගේ. එක අන්තයක නිහඬවම ගෞරවයෙන් ෆූජි කන්ද බලා ඉද්දී අනිත් අන්තේ දියුණු ලෝකයේත් එක්ක ගැටෙන ටෝකියෝ නගරය බලන් ඉන්නවා. ඉතින් මේ සිරස ශක්තියේ සංකේතයක්. ඒ වගේම නොකැඩෙන ඉවසීමේ ලකුණක්. අභියෝග අතරින් නැගී ඉන්න ජීවිතයක රූපයක්. හරියට නිකන් ජපනුන් Tamanට ආපු අභියෝග අතරින් නැගිටලා අද ලෝකේ ලොකුම ආර්ථිකයක් වෙනකන් ආපු ගමන වගේ මේ මවුන්ට් ෆූජි. ඒකේ සැඟවුණු කතාව වගේ තමයි මේ අපි ඉස්සරහා නැගී සිටින විශාල කන්ද. මේ අපි ආවේ චුරේතෝ පගෝඩයකට. ඉතින් ලොකු සෙනගක් ඉන්නවා. මොකද මේක වීකෙන්ඩ් එකක්. ඒ වගේම පබ්ලික් හොලිඩේ එකක් එක්ක බැඳුණු වීකෙන්ඩ් එකක් නිසා. මේ පියවර එකින් එක ඉහළට යන්නේ චුරේතෝ පගෝඩයකට නගින්න. ඉතින් පියවර 398ක් පුරාවට දිවෙන එක අත්දැකීමක්. හෙමින් හෙමින් උඩට නගිද්දී දර්ශනයත් හෙමින් හෙමින් වෙනස් වෙනවා. මේ පගෝඩාව පිහිටලා තියෙන්නේ මුහුදු මට්ටමේ ඉඳන් මීටර 850ක් උසින්. ඒ වුණත් මේ හැම දේටම වඩා උඩින් නිහඬවම හිඳින අතිවිශාල අභිමානයක් තියෙනවා. ඉතින් ඒ තමයි ජපානයේ උසම කඳු මුදුන. මුහුදු මට්ටමේ මීටර 3776ක් උසට නැගෙන සදාකාලිකත්වයේත් ශාන්තභාවයේත් අලංකාරභාවයේත් ප්‍රතිමූර්තිය ෆූජි. ඉතින් මේ පගෝඩාවේ රතු පාටත් එක්ක එකතු වුණාම මේ ෆූජි කන්දේ හිම පිරුණු සුදු තලය මේ දෙක එකට බැලුවහම ලෝකේ ඡායාරූපකරුවන් දහස් ගාණක් මෙතෙන්ට ඇවිල්ලා ඒ එක මොහොත අල්ලගන්න හේතුව පේනවා. ඉතින් මේක ලෝකේ ඡායාරූපකරුවන්ගේ වඩාත්ම ජනප්‍රිය ස්ථානයක්. මෙතෙන්ට පාන්දර 2ට 3ට නැගිටලා ටෝකියෝ වලින් පිටත් වෙලා උදේ 5:06 වෙද්දී ලෝකේ තියෙන දර්ශනීයම ඉර උදාවක් ලෙස සැලකෙන ෆූජි කන්දත් එක්ක බැඳුණු ඉර උදාව මෙතන ඉඳන් තමන්ගේ කැමරා කාචයට අහු කරගන්න දහස් ගාණක් ඡායාරූප ශිල්පීන් බලාගෙන ඉන්නවා. ඒ වගේම තවත් මිලියන ගාණක් ඡායාරූප ශිල්පීන්ගේ සිහිනයක් තමයි මේ ඡායාරූපය ගන්න එක.
පගෝඩ එක බලපු අපි ඊළඟට යන්න හදන්නේ කවගුචිකෝ ලේක් එකට. ඉතින් මෙතනින් පහලට බහිනකොට මෙන්න මේ ලස්සන ටෝරි ගේට් එකෙන් ෆූජි කන්ද ඈතට පේනවා. ඉතින් ශින්තෝ ආගමට අනුව මේ ශිමේනාව මේ පහලට වැටෙන ලනුවට කියන්නේ ශිමේනායක කියලා. ඉතින් මේ ශිමේනායක අතරින් ෆූජි කන්ද හරි ලස්සනට පේනවා. මේකත් ගොඩාක් ෆොටෝ ගහපු තැනක්. එතන හැදිලානේ මම. එතන හැදිලානේ. ඒකත් ආයේ මේ සකුර නෙමෙයිනේ. සකුර නෙමෙයි. චෙරි බ්ලොසම් ජාති නේද මේවා? ජාති තමයි. ඒ වුණාට සකුර නෙමෙයිනේ. උමේ. මොස්ලි කන්ද. ලයිට් එක දුනහම නිලිසෙනවනේ. කවගුචික ලේක් එකේ තියෙනවා හංස බෝට්ටු. ඉතින් මේ බෝට්ටුව පටන් ගන්න තැනට මවුන්ට් ෆූජි පේන්නේ නැහැ. ඒක හින්දා මේකේ නොගිහින් ඉන්න එපා. මොකද මීටර 100ක් විතර මේක ලේක් එක පැත්තට පැද්දට පස්සේ මවුන්ට් ෆූජි හොඳට පේනවා. දැන් මේ ඕගල්ලන්ට පේනවා වගේ. කවගුචිකෝ ලේක් එකෙන් පස්සේ අපි යන්න හිතුවා මවුන්ට් ෆූජි ළඟටම. ඒ කියන්නේ මවුන්ට් ෆූජි තව දුරටත් ළඟට පේන තැනකට. මේ දෙපැත්තම කැලේ හරිද? අවුකි ගහරා කියලා කියන්නේ. අයියේ සර්ච් කරලා බලන්න. ඔව්. අයියේ හරිද? යන්න අපි දෙන්න එක. චුට්ටක් බලන්න යා. අවුකි ගහරා කියන්නේ ෆූජි කන්දේ වයඹ ප්‍රදේශය වසාගෙන ඉන්න ඝන වනාන්තරයක්. ඉතින් මේ වනාන්තරයේ මෙච්චර ඝනට වැඩෙන්න හේතුව තමයි ෆූජි කන්දේ ඉරප්ෂන් වලින් ගලාගෙන ගිය ලාවා තියෙන සරු පසේ මේ වනාන්තරය හැදිලා තියෙන හින්දා. අවුකි ගහරා වනය ගැන ගොඩාක් මතිමතාන්තර කතන්දර සෑහෙන ප්‍රමාණයක් තියෙනවා. ඉතින් ඒ කතන්දර කිසිම විදිහකින් ප්‍රවර්ධනය කිරීම නුසුදුසු දෙයක්. හැබැයි මට එක දෙයක් කියන්න හිතුණා. ජපානයේ කිසියම් කෙනෙකුට ඉමෝෂනල් සපෝට් එකක් අවශ්‍ය නම් ටෙල් ලයිෆ් ලයින් කියන ඍජු දුරකථන අංකයක් තියෙනවා. මේක මල්ටිලින්ගුවල් දුරකථන අංකයක්. ඕනෑම භාෂාවකින් ජපන්, ඉංග්‍රීසි, මැන්ඩරින් සහ තවත් ප්‍රධාන භාෂා කීපයකින් මේ ඉමෝෂනල් සපෝට් එක ජපානයේ ලබා ගන්න පුළුවන්. ඒ වගේම මේක හරි කොන්ෆිඩෙන්ෂල් ලයින් එකක්. ඒ වගේම සුයිසයිඩ් ප්‍රිවෙන්ෂන් ඔවුන්ගේ ප්‍රධාන අරමුණක්. අවුකිකහාරා වනය එහි සුන්දරත්වය නැරමීම සඳහාම පමණයි. ජපන් බලධාරීන් නිරන්තරයෙන්ම වනය තුළ ගැවසෙනවා. ඒ වගේම ස්වෙච්ඡා සේවකයනුත් මේ වනය තුළ නිරන්තරයෙන්ම ගැවසෙනවා. ඒ මෙහි සංචාරය කරන ඔබගේ ආරක්ෂාව පිණිස. අවුකිගහරාවලින් දෙවනි දවස ඉවර කරපු අපි තුන්වෙනි දවස පටන් ගන්නේ ඩිස්නි සී යන්න බලාගෙන. ඉතින් මේ පාර අපි ඩිස්නිලන්ඩ් යන්නේ නැහැ. මොකද ගිය පාර ගිය නිසා මේ පාර වෙනස්ම අත්දැකීමක් ගන්න ටෝකියෝ ඩිස්නි සී යන්න හිතුවා. ඉතින් මේ තුන්වෙනි දවසේ ආරම්භය ඩිස්නි සී වලට යන ගමන්. පාර රස්සල මෙතන හදලා තියෙනවා. ටෝකියෝ ඩිස්නි සී ජපානයේ චිබා කෙන්නකේ උරයසු නගරය තමයි පිහිල්ලා තියෙන. ඉතින් මේක ලෝකේ විශිෂ්ටතම තේමා උද්‍යානයක් නැත්නම් තීම් පාක් එකක් විදිහට තමයි සැලකෙන්නේ. අප් ඇන්ඩ් ඩවුන් උනා නේද? මේක ප්‍රසිද්ධ ටෝකියෝ ඩිස්නි රිසෝට් එකේම කොටසක්. ඒ කියන්නේ ඩිස්නිලන්ඩ් සහ ඩිස්නි සී එකිනෙකට යාබදව තමයි තියෙන්නේ. ඉතින් මීට සමගාමීව ඔපරේට් වෙන එකක් තමයි ඩිස්නි රිසෝට් එක නැත්නම් ඩිස්නි හොටෙල් එක කියලා කියන්නේ. ඉතින් මේ ටෝකියෝ ඩිස්නි සී වෙනත් ලෝකෙ තින ඩිස්නි උද්‍යාන වලින් වෙනස් වෙන්නේ මේක සමුද්‍රය සහ සමුද්‍ර ගවේෂණය යන තේමාවට නිර්මාණය වෙලා තියෙන හින්දා. ඉතින් ඔයගලන්ට මේ පේන්නේ ඩිස්නි සී එකේ අයිකොන් එක. ඒ තමයි මවුන්ට් ප්‍රොමිතියස්. ඉතින් අපි දන්නවා ටෝකියෝ ඩිස්නිලන්ඩ් එකේ නම් අයිකොන් එක තමයි ඩිස්නි කාසල් එක. ඒ වගේ මවුන්ට් ප්‍රොමිතියස් තමයි ඩිස්නි සී එකේ අයිකොන් එක. මේක පිහිටලා තියෙන්නේ ඩිස්නි සී එකේ මිස්ටීරියස් වර්ල්ඩ් කියන කොටසේ. ඉතින් ජූල්ස් වර්න් වගේ රචකයන්ගේ ඉමේජිනේටිව් වර්ල්ඩ් එක
ඒ වගේ දේවල් වලින් ඉන්ස්පයර් වෙලා තමයි මේක හදලා තියෙන්නේ. විශේෂයෙන්ම Journey to the Center of the Earth කියන කෘතිය ආශ්‍රයෙන් තමයි මේක අරගෙන තියෙන්නේ. ඉතින් ඒ වගේම මේකේ තියෙන ජනප්‍රියම රයිඩ් එක තමයි Journey to the Center of the Earth කියන්නේ. ඉතින් ඒකට දෙන ලද ඕනම වෙලාවක පැය 2කමාරක 3ක පෝලිමක් තියනවම තමයි. මේකේ පෝට්ස් නැත්නම් වරායන් විදිහට හඳුන්වන ප්‍රදේශ කීපයක් තියෙනවා. මෙඩිටේරියන් හාබර් එක, ඒ වගේම ඇරබියන් කෝස්ට් එක, මිස්ටීරියස් අයිලන්ඩ් එක. මෙන්න මේ වගේ දේවල් මෙහිකේ අන්තර්ගත වීම හින්දා මේක විශේෂයෙන්ම සමුද්‍ර ගවේෂණ තේමා උද්‍යානයක් විදිහට තමයි නම් වෙලා තියෙන්නේ. ඉතින් මේක ලෝකයේ විස්තරාත්මකවම නිර්මාණය කරන ලද නැත්නම් අපි කියන ගොඩක් ඩිස්ක්‍රිප්ටිව් තීම් පාක් එකක්. අපේ පළවෙනි රයිඩ් එක විදිහට අපි යන්න තෝරගත්තේ මේ වෙනීසියන් ගොන්ඩෝලා කියන රයිඩ් එක. ඉතින් මේක රයිඩ් එකක් කිව්වට හරි කාම් පීස්ෆුල් විදිහට යන බෝට්ටු සවාරිය. ඉතාලියේ වෙනීසිය සිහිපත් වෙන විදිහට පාලං යටින් යන විදිහට තමයි මේ රයිඩ් එක ඩිසයින් කරලා තියෙන්නේ. ඉතින් මේකේ වඩාත් සිත් ඇද ගන්නා සුළු තැනක් තමයි එක පාලමක් යටින් යද්දි මේගොල්ලෝ කියන ඔයගොල්ලෝ විශ් එකක් හිතා ගන්න කියලා. ඉතින් මෙතනදී මේ හැට් එක හරිම සිත් ඇද ගන්නා සුළුයි. ඉතින් වෙනීසියේ ඇත්තටම පිහිටලා තියෙන පොන්ටෙඩි රියල්ටෝ කියන බ්‍රිජ් එකේ රෙප්ලිකේටඩ් බ්‍රිජ් එකක් තමයි ඒ අපි යටින් ගිය බ්‍රිජ් එක. ඉතින් ඒ බ්‍රිජ් එක යටින් යද්දී විශ් එකක් හිතාගන්න කියලා ක්ලැප් කරනවා මේ ගොන්ඩෝලිය. ඊට පස්සේ ඒ විශ් එක ඉෂ්ට වෙනවා කියන විශ්වාසය තමයි මේ රයිඩ් එකේ මේ කොටස තුලින් නිරූපණය වෙන්නේ. ඉතින් ඈතින් පේනවා නේද මවුන්ට් ප්‍රොමිතියස්. මේ මවුන්ට් ප්‍රොමිතියස් පේන විදිහට මම කලින් කිව්වා වගේ මවුන්ට් ප්‍රොමිතියස් ගිනිකන්ද පේන විදිහට තමයි ගොඩාක් රයිඩ්ස් ඩිසයින් කරලා තියෙන්නේ. හරියට ඩිස්නිලන්ඩ් එකේ කාසල් එක පේනවා වගේ. ඊළඟට අපි මේ යන රයිඩ් එක තමයි ඩිස්නිසි ඉලෙක්ට්‍රික් ට්‍රේන් එක. ඉතින් 20 වන සියවසේ ඇමරිකාවේ භාවිත වුණු ඉලෙක්ට්‍රික් ට්‍රේන් ආකෘතියට තමයි මේක හැඩගන්වලා තියෙන්නේ. ඉතින් මේ ඉලෙක්ට්‍රික් ට්‍රේන් එක ඇමරිකන් වෝටර්ෆ්‍රන්ට් ස්ටේෂන් එකේ ඉඳලා පෝර්ට් ඩිස්කවරි කියන ස්ටේෂන් එක දක්වා යනවා. ඉතින් මම කලින් කිව්වත් වගේ මේක සමුද්‍ර ගවේෂණ උද්‍යානයක්. ඉතින් සමුද්‍රය තමයි මේකේ තේමාව වෙන්නේ. ඒක නිසා තමයි මේ ගොඩක් දේවල් සමුද්‍රයට යාබදව නම් කරලා තියෙන්නේ. බලන්න ඉතින් මේ ට්‍රේන් රයිඩ් එකටත් මවුන්ට් ප්‍රොමිතියස් හොඳට පේනවා. ඉතින් මවුන්ට් ප්‍රොමිතියස්ත් බලාගෙන අපි ආවේ ගමනාන්තයට. ඉතින් මේ කවුළු අතරින් පේන රයිඩ් එක මොකද්ද? මේක තමයි ඇක්වාටෝපියා කියන්නේ. ඉතින් ඇක්වාටෝපියා එහෙමත් නැත්නම් ජලයේ මැවෙන ස්වර්ගය කියන රයිඩ් එක බලන්නයි අපි මේ යන්නේ. අතරම රයිඩ් එකේ යන්නයි අපි මේ යන්නේ. අපේ පළවෙනි ඇඩ්වෙන්චර් ටයිප් එකේ රයිඩ් එක.
ඇක්වටෝපියා රයිඩ් එකේ ගිහිල්ල ඉවරුණු අපේ ඊළඟ රයිඩ් එක නැත්තං ඊළඟ ඉවෙන්ට් එක වුණේ ඇක්වටෝපියා අස්සලම තියෙන නෙමෝ ඇන් ෆ්‍රෙන්ඩ්ස් සීරයිඩ කියන මෙන්න මේ අත්දැකීම. ඉතින් මේක ජලයට යටින් යන අමුතුම අත්දැකීමක්. මම හැමතිස්සම කිව්වනේ ඩිස්නිසී කියන්නේ සමුද්‍රය හා බැඳිච්ච තේමා උද්‍යානයක්. ඉතින් සමුද්‍ර අත්දැකීම් තමයි මේක තියෙන්නේ. ඉතින් මේ ඉවෙන්ට් එකේදී අපි කුඩා මත්සේක්ගේ ප්‍රමාණයකට කුඩා වෙනවා. කුඩා වෙලා සමුද්‍ර ලෝකයක් ඇතුළට යනවා. ඉතින් ෆයින්ඩිං නෙමෝ ඇන් ෆයින්ඩිං ඩෝරි වල චරිත එක්ක අපිත් එක්කම පාවෙමින් පීනමින් අලුත් ලෝකයක් හරහා ගමන් කරනවා. මේක සාමාන්‍ය මූවී එකක් නෙමෙයි. ඇතුලේ සීට් එක හෙමින් හැරෙනවා, චලනය වෙනවා, වතුර විදිනවා. ඉතින් මේ වගේ මල්ටි ඩයිමෙන්ෂන් වලින් අපිට අත්දැකීමක් ලබා දෙනවා. ඉතින් මේක තාක්ෂණයත් කතාවත් ඩිස්නි මැජික් එක එකතු වෙලා වෙනස්ම ආකාරයේ පෙන්නන අන්ඩර්වෝට ඇඩ්වෙන්චර් එකක්. お友達がいないのかな？にも？いや、僕と一緒に行こう。いってらっしゃい。楽しんでおいで。外遊に行くの？私ドリー。あ、名札ついてる。シーラいた？シーラでいいわね。シーラ、サンゴ礁見に行こう。おー、みんなでシーラメンでサンゴ礁。よいしょ流されないように気をつけて探検。ටෝකියෝ ඩිස්නිලන්ඩ් වගේම ඩිස්නි සී එකෙත් ඕගලන්ට පුළුවන් මේ ඩිස්නි කැරක්ටර්ස් එක්ක මේ වගේ ෆොටෝ ගන්න. ඉතින් ඔගොල්ලෝ දන්නවද මේ ඈතින් පේන තැන මොකක්ද කියලා? මේක තමයි ටෝකියෝ ඩිස්නි සී එක ඇතුලේ තියෙන මර්මේඩ් ලැගුන් කියන ලස්සන භූගත ලෝකය. ඉතින් ඔයගලන්ට මතකද ලිටල් මර්මේඩ් කියන චිත්‍රපටය? මේ ලිටල් මර්මේඩ් චිත්‍රපටයෙන් තමයි මේ භූගත ලෝකය නිර්මාණය වෙන්න ආభాෂය ලැබලා තියෙන්නේ. ඉතින් මේකෙදි විශේෂ රයිඩ් කීපයක්ම තියෙනවා. ප්‍රධානම එක තමයි බ්ලෝෆිෂ් බැලුන් රේස් කියන එක. ඉතින් ඒකෙදි වෙන්නේ වටාකාරව හෙමින් කැරකෙන බ්ලෝෆිෂ් බෝල උඩ වාඩි වෙලා සුවදායක විදිහට ගමන් කිරීමක්. ඉතින් අපි ඒකට නම් ගියේ නෑ. හැබැයි ඒකේ තියෙන අනිත් මේන් රයිඩ් එක ජම්පින් ජෙලිෆිෂ්. ඒ ජම්පින් ජෙලිෆිෂ් එකට නම් අපි ගියා. ඉතින් මේ ඕගලන්ට පේන්නේ ජම්පින් ජෙලිෆිෂ්. ජම්පින් ජෙලිෆිෂ් එකේදී වෙන්නේ ජෙලිෆිෂ් විදිහට හැදුණු ආසන වලින් අපිව ඉහළ පහළ හෙමින් කරන අත්දැකීමක්. මේක පොඩි ළමයින්ටත් පවුලයටත් ආසාවෙන් රස විඳින්න පුළුවන් රයිඩ් එකක්. ඉතින් මුළු මර්මේඩ් ලැගුන් ප්‍රදේශයම වර්ණවත් සාගර ලෝකයක් විදිහට තමයි නිර්මාණය කරලා තියෙන්නේ. ඒ වගේම පොලිම අතින් ගත්තත් හරිම අඩුයි සාපේක්ෂව අනිත් තැන් වලට වඩා. ඒ නිසා ටෝකියෝ ඩිස්නි සී ගියොත් මර්මේඩ් ලැගුන් එක පැත්තට යන්න අමතක කරන්න එපා. ඉතින් මතකයි නේද පොඩි කාලේ ආසාවෙන් බලපු ඇලඩින් සහ පුදුම පහන. ඉතින් ලෝක ප්‍රකට ඇලඩින් කතාවෙන් ආభాෂය ලබන නිර්මාණය කරපු තැනක් තමයි මේ මැජික් ලෑම්ප් තියටර් එක. මේ මැජික් ලෑම්ප් තියටර් එක පිහිටලා තියෙන්නේ ඇරබියන් කෝස්ට් කියන ප්‍රදේශයේ ඩිස්නි සී වල. あとは経験によって身につくもの、そして素晴らしいパートナーも必要だ。例えば私なんてどう？
ඉතින් මේ තියටර් එක පටන් ගන්නේ ෂාබාන් කියන මායාකාරයට අයිති මෙන්න මේ නාගයාගෙන්. ඉතින් නාගයා කරන විස්තරයකින් පස්සේ අපි යනවා කෙලින්ම තියටර් එකට. ඉතින් මේ තියටර් එකේ ඇලඩින්ගේ පර්ෆෝමන්ස් තියෙන්නේ. මතකද ජෙනී පහනේ ඉන්න භූතය. ඉතින් මුළු කතාවම මේක වටේ තමයි ගෙතෙන්නේ. මේක වේදිකා නාට්‍යයක් වුණාට යම් 4 වෙනි මානයක් එකතු කරන්න උත්සාහ කරලා තියෙනවා. ඉතින් 4D වේදිකා නාට්‍යයක් කියලා කියන්න පුළුවන්. ටෝකියෝ ඩිස්නි උද්‍යාන සංකීර්ණයේ මෙහෙයුම් කළමනාකාරීත්වය සිද්ධ කරන්නේ ජපානයේ සීමා සහිත ඔරියන්ටල් ලෑන්ඩ් සමූහ ව්‍යාපාරය. ඉතින් මේක තියෙන කිසිම භෞතික වත්කමක හිමිකාරත්වයක් දරන්නේ නැහැ ඇමරිකාවේ වෝල් ඩිස්නි මව් සමාගම. ඔරියන්ටල් ලෑන්ඩ් සමූහ ව්‍යාපාරය සහ වෝල් ඩිස්නි මව් සමාගම අතර පවතිනවා බලපත්‍රලාභී ගිවිසුමක්. ඉතින් මේක නිසා වෝල් ඩිස්නි කැරක්ටර්ස් භාවිතා කිරීම වෙනුවෙන් ඔරියන්ටල් ලෑන්ඩ් සමූහය විසින් වෝල් ඩිස්නි සමාගමට බලපත්‍ර ගාස්තුවක් ගෙවනවා. ඊට අමතරව ටෝකියෝ ඩිස්නි රිසෝට් තේමා උද්‍යාන සමූහයේ සමස්ත ආදායමෙන් 8-12 අතර පුරස්කාරයක් ඔරියන්ටල් ලෑන්ඩ් සමූහය විසින් වෝල් ඩිස්නි මව් සමාගමට ගෙවනවා. මේකට අලුත් කොටස් අලුත් රයිඩ්ස් ඉදිකරද්දී ඒවා සැලසුම් කිරීම හා නිර්මාණය වෙනුවෙන් විශාල මුදලක් ඔරියන්ට් ලෑන්ඩ් සමූහය විසින් වෝල් ඩිස්නි සමාගමට ගෙවනවා. ඊට අමතරව ඔවුන් භාවිතා කරන වෝල් ඩිස්නි සමාගමට අයිති සියලුම බුද්ධිමය දේපල සඳහා බලපත්‍ර ගාස්තුවක් ගෙවනවා. ඒවගේම ටෝකියෝ ඩිස්නි තේමා උද්‍යාන සමූහය විතරයි මුළු ලෝකේම මේ ආකෘතියට ක්‍රියාත්මක වෙන්නේ. ටෝකියෝ ඩිස්නි තේමා උද්‍යාන සමූහය පහුගිය වර්ෂයේදී වාර්තා කරලා තියෙනවා ජපන් යෙන් බිලියන 700ක ආදායමක්. මේක දල වශයෙන් ඇමරිකානු ඩොලර් බිලියන 4.5ක ආදායමක්. තවත් සරලව කියනවා නම් ලංකාවේ දළදේශීය නිෂ්පාදිතෙන් 20න් පංගුවකට වඩා ටෝකියෝ ඩිස්නි තේමා උද්‍යාන සමූහය තමන්ගේ විකුණුම් විදිහට වාර්තා කරලා තියෙනවා. ටෝකියෝ ඩිස්නි සී එකේ සම්පූර්ණ දවසක් ගත කරපු අපි ඩිස්නි සී එකට සමු දෙන්නයි යන්නේ. ඒ වගේම අද දවසේ ටෝකියෝ වලටත් අපි සමු දෙන්නයි යන්නේ. ටෝකියෝවේ අපි ගත කරපු මේ දවස් 3 හිත ලස්සන මතක වලින් පිරුණු සුන්දර ගමනක්. නිකෝවල පුරාණ ශාන්තිමත් දේවස්ථාන අතරින් ගමන් කරපු ඒ සංසුන් මොහොතවල් කෙගන් දියැලෙන් ගලාගෙන ගිය ජල හඬත් එක්ක එකතු වුණු ඒ ස්වභාව ධර්මයේ ස්වභාව ෆූජිකන්දෙන් අපි දැක්ක ඒ අභිමානය සහ නොසැලෙන අධිෂ්ඨානය. ඒ වගේම ඩිස්නි සී එකේ සිනාවෙන් පිරුණු පුංචි ළමයින් වගේ අද අපි හරිම සතුටින් ගත කරපු ඒ මොහොතවල් සියල්ලම මේ හැම දෙයක්ම එකට බැඳුනහම මේ දවස් 3 අපේ ජීවිතේ අමතක නොවන කොටසක් වුණා. විශේෂයෙන්ම අපිත් එක්කම ඉඳලා මේ ගමන තවත් ලස්සන කරපු අපේ මල්ලිගේ පවුලට ගොඩාක් ස්තුතියි. අපිට ගෙදර දොරවල් විතරක් නෙමෙයි ඔවුන්ගේ හදවතුත් විවෘත කළා. ඔබ නොහිටින්න මේ අත්දැකීම කොහොම මෙච්චර ලස්සන වෙන්නද? හැබැයි මෙතනින් අපේ ගමන ඉවර වෙන්නේ නැහැ. හෙටින් පටන් ගන්න දින 5 ඇතුලේ අපි යන්නේ ජපානයේ අලුත්ම මන්තීරු හොයාගෙන. හෙට අපි ටෝකියෝවෙන් බටහිර දිශාවට යනවා. ඒ විදුලි වේගෙන් යන ශින්කන්සෙන් එකේ. ඒ මධ්‍යම ජපානයේ කඳුකර සුන්දරත්වය අතරින් ටකයාම සහ ශිරකාවාගෝ වලට. ඊට පස්සේ නගෝයා හරහා ඉතිහාසයත් සංස්කෘතියත් පිරුණු මධ්‍යම ජපානයේ කියතෝ සහ හිමේජි වගේ නගරවලට අපි යනවා. සරලව කිව්වොත් මධ්‍යම සහ බටහිර ජපානයේ සැලකිය යුතු කොටසක් අපි ආවරණය කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ඊළඟ බ්ලොග් එකෙන් ඔයාලට පුළුවන් පුරාණ ජපානයේ සුන්දරත්වයත් විශේෂයෙන්ම නගෝයාගේ නගරවල නාගරික ජීවිතයේ රිද්මයත් එකට එකතු කරලා වෙනස් විදිහක කතාවක් බලන්න. එතනින් පස්සේ අපි ආයේ ටෝකියෝවට එන්නේ සකුරා මල් සම්පූර්ණයෙන්ම පිපෙනේ සුන්දර කාලේ ගත කරන්න. මල් පෙති වැටෙන සද්දත් එක්ක වසන්තයේ සුවඳ හිතට ගතට එකතු කරගන්න.
ඉතින් මේ ගමනේ මේ කොටස මෙතනින් අවසන් වෙනවා. නමුත් අපේ කතාව තවමත් ඉදිරියටම යනවා. රැඳිලා ඉන්න අපිත් එක්කම.